සංචාරක ඉන්දිය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ 5කින් සමන්විත තරඟාවලිය ඊයේ රාත්‍රියේදී නිමාවට පත් වුණා. ඒකදී 4-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඉන්දිය කණ්ඩායමට අමිහිරි තරඟාවලි පරාජයක් තමයි උරුම වුණේ. මේක මෑත ඉතිහාසයේදී ඉන්දියාව ලබාගත් දැවැන්තම පරාජය ලෙස ඉතිහාසගත වෙනවා. මෑත ඉතිහාසයේ මෙවැනි පරාජයක් ඉන්දියානුවන්ට ලැබිලා නැහැ. ඒ අනුව 4-0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ඉන්දියානුවන් පෙබල ඉන්දියානුවන් පරාජයට පත් කරමින් තමයි මේ ජයග්‍රහණය වාර්තා කළේ. එක් තරඟයක් පමණක් වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඉන් අනතුරුව පැවති තරඟ සියල්ලේම ජය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ අනුව ඉන්දියානුවන්ට මේ දරාගත නොහැකි පරාජයක් තමයි එංගලන්ත කණ්ඩායම උරුම කර දුන්නේ. පස්වන 2020 තරඟයේ පළමුවෙන් පන්දුවට පාර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 3ක් පමණක් දැවි ලකුණු 257ක් ලබා ගත්තා. ඒකදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුණේ එංගලන්ත කණ්ඩායමේ බට්ලර්. ඔහු පන්දු 64ක් තුලදී 6 පාරවල් 8යි 4 පාරවල් 12යි ලකුණු 131ක් ලබා ගත්තා. ඊට අමතරව එංගලන්ත කණ්ඩායමේ නායකයා ලකුණු 95ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 8යි 4 පාරවල් 4ක් ඇතුළත් වුණා. ලකුණු 257ක ජයග්‍රහී ඉලක්කයක් හමා ගිය ඉන්දියානුවන්ට පන්දු වාර 20 අවසානයේදී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 201ක් පමණයි, කඩලු 8ක් පමණක් දැවි. එසේ වෙතත් මේ පරාජය සමග ඉන්දියානුවන්ට තවත් දරාගත නොහැකි වේදනාවක් උරුම කර දෙමින් ICC ශ්‍රේණිගත කිරීම වලිමුත් ලොව අංක 1 සිටි ඉන්දියානුවන් අංක 2 දක්වා පහතට ඇද වැටී තිබෙනවා. තරඟ 4ම ජයගත් එංගලන්ත කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම වලට අනුව එහි පළමු ස්ථානයට ගිහිලා තිනවා. ඉන්දිය කණ්ඩායම එහි දෙවන ස්ථානයේ දක්වා පහත වැටී තිබෙනවා කියන කාරණාව තමයි කියන්න තින්නේ. දීමක් දින 1605ක් ICC ශ්‍රේණිගත කිරීම කිරුළ දිනාගෙන හිටපු ඉන්දියානුවන්ට තමයි මේ තත්ත්වය උදා වුණේ. 4-0ක් ලෙස එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් වීමත් සමග